ලස්සන රාජධානියක ඈතට වෙන්න පාට පාට සීනි බෝල වගේ ගස්වලින් පිරුණු මැජික් වනාන්තරයක් තිබුණා. වනාන්තරයට ඇතුල් වෙන තැනම මූන්ලයිට් කියලා බේකරියක් තිබුණා. මේ බේකරිය ගොඩාක් ප්‍රසිද්ධයි. වෙන රාජධානි වලින් පවා ගොඩාක් අය මේ බේකරියට ආවා. මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් ආවා. මේ බේකරිය හදන කෑම රසයි වගේම ඒ කෑමවල මැජික් බලයකුත් තිබුණා. හැමදාම රැට හන්දේලිය පායනවත් එක්කම මේ මැජික් බේකරිය විවෘත වෙනවා. මේ මැජික් බේකරිය කෑම හැදුවේ ලස්සනම ලස්සන රෝස පාට කොණ්ඩයක් තියෙන හරීම කඩිසර ගෑල්ලමෙක් වුණ ටිලි. එයාගේ රසම රස කෑම කන්න මුළු රාජධානියම ආසයි. මූන්ලයිට් බේකරියේ ජනප්‍රියම කෑම වර්ග උනේ නටන්න පුළුවන් වෙන කප් කේක්, නිර්භීතකම ලැබෙන ඩෝනට්, සත්තුත් එක්ක විනාඩි 7ක් කතා කරන්න පුළුවන් කුකීස් කියන රසම රස කෑම. කොයිතරම් පිරිසක් මූන්ලයිට් බේකරියට ආවත් ටිලිගේ පුංචි හිතේ තවත් එක ප්‍රාර්ථනාවක් තිබුණා. ඒ තමයි කවද හරි දවසක එයාගේ බේකරිය හදන රසම රස කෑම කන්න තරුවලට අධිපති තරු රජින එයාගේ බේකරියට එන එක. ටිලි කියන්නේ හරීම හොඳ කෙනෙක්. එයාට හැමෝම ආදරේ. ටිලීට මේ හැමෝගෙම ලැබෙන ආදරය, එයාගේ මැජික් කෑම වලට ලැබෙන ප්‍රසිද්ධිය දරා ගන්න බැරි වුණ කෙනෙක් හිටියා. එයා නපුරු මායාකාරයෙක්. එයා ටිලීට කරදර කරන්නේ කොහොමද කියලා හැම වෙලේම කල්පනා කරා. මෙහෙම කල්පනා කරපු මේ නපුරු මායාකාරයා එක දවසක් මූන්ලයිට් බේකරියෙන් කෑම කන හැමෝටම නවත්ත ගන්න බැරි විදිහේ ඉක්කාවක් හැදෙන විදිහට නපුරු මායාවක් කරා. ටිලිගේ බේකරියෙන් කෑම කාපු ගමේ අය, රජවරු, සත්තු මේ හැමෝටම ඉක්කාවට එන්න පටන් ගත්තා. ටිලිට හරිම දුකයි. එයා දන්න හැම ප්‍රතිකාරයක්ම කරා. ඒත් ඒක නවත්තන්න බැරි වුණා. ටිලිට තේරුණා ඒක නපුරු මායාවක් කියලා. මේ ගැන කල්පනා කරපු ටිලිට එයාගේ සීයාගේ මායාවට්ටෝරු පොත මතක් වුණා. එයා දුවලා බිම් මහලට ගියා. දූවිලි වැදලා තිබුණු සීයාගේ වට්ටෝරු පොත හොයාගත්තා. ටිලි උඩට ඇවිත් ඒක කියවන්න පටන් ගත්තා. අන්තිමේ නපුරු මායා එක්කාව නවත්තන විදිය ටිලි දැනගත්තා. සීයාගේ වට්ටෝරු පොතේ හැටියට මේ මායා එක්කාව නවත්තන්න විශේෂ පුඩින් එකක් හදන්න ඕන. හැබැයි ඒක ලේසි දෙයක් නම් නෙමෙයි. මොකද මේ පුඩින් එක හදන්න මායා කැලේ ඇතුළටම ගිහිල්ලා දුර්ලභ අමුද්‍රව්‍ය 3ක් හොයාගන්න ඕන වුණා. මේක හරීම අමාරු ගමනක්. ඒත් ටිලි මේ අභියෝගය බාරගන්න තීරණය කරා. මේ ගමනේදී ටිලි එක්ක එයාගේ හොඳම යාළුවෝ 4 දෙනෙක් ගියා. ඒ තමයි අඳුරු තැන්වල පාර පෙන්නන පුංචි කලාමැදිරි යාළුවයි. මේ මැජික් කැලේ ගැන
හොඳටම දන්න නරියාළුවයි හිම වගේ සුදු පරවියාළුවයි ශක්තිමත් යෝධයෙකුයි. ඉතින් මේ 5 දෙනා එයාලගේ වීර චාරිකාව ආරම්භ කරා. මැජික් වලින් පිරුණු අමුතුම දේවල් කියන ලොලිවුඩ් වනාන්තරයට ඇතුල් වුණා. මැජික් ගස්වැල් ගංගා පහු කරගෙන කැලේ මැද්දටම ගියා. එයාලට ශාපේ නවත්තන පුඩිම හදන්න ඕන කරන පළවෙනි ಔಷධය තිබුණේ පලිංගු කන්ද මුදුනේ. පලිංගු කන්ද මුදුනටම යන ගමන පිටත් උනේ ටිලි එයාගේ පරවයාළුවයි. ටිලි අමාරුවෙන් පලිංගු කන්ද මුදුනටම නැගලා එතන තිබුණු දුර්ලභ ස්ට්‍රෝබෙරි ගසෙන් ස්ට්‍රෝබෙරි ටිකක් කඩාගත්තා. ඊට පස්සේ මේ දෙන්නා පරිස්සමට කන්ද පහලට බැස්සා. ඊළඟට නරියාමිගේ මඟ පෙන්වීමත් එක්ක එයාලා දෙවනි ඖෂධය හොයන්න පිටත් වුණා. මැජික් කැලේ තිබුණු අපූරු දේවල් බල මෙයාලා කැලේ ඇතුළටම ගියා. මැජික් කරුවන්ගේ සුන්දරම නිර්මාණය ලෝකයේ විශාලතම රත්තරන් පෙති සහිත නිල් රෝස මල ටිලිට හම්බ වුණා. ඒකෙන් පෙති ටිකකුත් ඖෂධය හදන්න ඕනි කියලා සීයගේ වට්ටෝරු පොතේ තිබුණා. පෙති කීපයක් කඩාගෙන ටිලි නැවතත් යාළුවොත් එක්ක අන්තිම ඖෂධය හොයන්න යන්න පිටත් වුණා. මේ යන ගමනේදී ළඟට එයාලට හොයන්න තිබුණේ රිදී පාට හතු වර්ගයක්. තවත් කැලේ ඇතුළටත් යනකොට පිරිසුදු වතුර තිබුණු මැජික් පොකුණ එයාලට හම්බ වුණා. පොකුණේ වටේටම දිලිසෙන රිදී පාට හතු හැදිලා තිබුණා. ඒවයින් ටිකක් පරිස්සමට කඩාගත්ත මේ කට්ටිය හරිම සතුටින් ආපහු බේකරියට එන්න පිටත් වුණා. ලොකු දුරක් පහු කරගෙන ලොලිවුඩ් මැජික් කලාවෙන් එළියට ආපු මෙයාලා බේකරියට ඇවිල්ලා මහන්සිය බලන්නෙත් නැතුවම කාව හැදිලා ඉන්න හැමෝම වෙනුවෙන් ටිලිගේ සීයගේ මැජික් පුඩිම හදන්න ගත්තා. අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරගෙන රහස් වට්ටෝරු පොත බලාගෙන ටිලි පුඩිම හදලා ඉවර කරා. ඉක්කාව හැදිලා ඉන්න හැමෝටම මේ රසවත් ආහාරය කන්න දුන්නා. මේක කාපු ගමම්ම නපුරු මායාකාරයගේ ශාපය නිසා ඉක්කාව හැදිලා හිටපු හැමෝටම සනීප වුණා. ටිලිගමේ වීරකම දැකපු විශේෂ අමුත්තෙක් මූන්ලයිට් බේකරියට ආවා. ඒ තමයි ටිලි හැමදාම ප්‍රාර්ථනා කරපු තරු රජිනිය. එයාව දැකපු ටිලිට පුදුම සතුටක් දැනුණා. ටිලි දුවලා ගිහින් එයාගේ රසම රස මැජික් කප් කේක් එකක් තරු රජිනට දුන්නා. ඒක කාලා තරු රජිනිය සතුටින් ටිලි එක නැටුවා. ටිලිගේ දක්ෂකම අගය කරා. එයා ටිලිවයි එයාගේ යාළුවන්වයි අහසේ රවුමක් එක්කගෙන ගියා. ඊට පස්සේ ටිලි බේකරියේ වැඩ සතුටින් කරගෙන ගියා. පුංචි පුතාලා දූලා දැක්කද? නපුරු මායාකාරයා ටිලිට කරදර කරන්න හැදුවත් ටිලි අධෛර්යමත් උනේ නෑ නේද?
ඔයාලත් වැඩ කටයුතු කරගෙන යද්දී මොන තරම් බාධක ආවත් ඒවට බය නැතුව මුහුණ දුන්නොත් ඔයාලගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවි. අපි දන්නවා පුතාලා දූලා හේලිගේ කතන්දර අහන්න ගොඩාක් ආසයි. අපිව අම්මලාට කියලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එතකොට තව තවත් හේලිගේ කතන්දර ඔයාලට නරඹන්න පුළුවන්. ගිහින් එන්නම්.